is me. I love myself. සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් එන්නකෝ මගේ පුංචි කතාව ඔයාලත් අහගන්නකෝ. ඉතින් අද මම ඔයාලට මේ අරන් ආවේ මගේ ෆෝන් එකේ මම මුල්ම කාලේ මල් හදන්න ගත්ත කාලේ ඉඳන් ගත්ත පොඩි පුංචි වීඩියෝ ක්ලිප්ස් එකතු කරපු පුංචි වීඩියෝ එකක් තමයි අද අරන් හිතුවේ. ඉතින් මම අද මේ අරන් එන්නේ මම මුල්ම කාලේ ඇන්තෝරියෙන් කොහෙද තිබ්බේ, කොහොමද මේක හදාගත්තේ, ඉස්සර කොච්චර තිබ්බද, දැන් කොච්චර තියෙනවද, වගේ දේවල් තමයි. ඇත්තටම මල් හදද්දී අත්දැකීම් එක්ක තමයි හැමතිස්සෙම අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පෙන්නන පුංචි වීඩියෝ එකේ තියෙන්නේ මං ගාව මුලින්ම තිබ්බ ඇන්තෝරියම් වර්ග හා මං කොහෙද ඒවා තියලා තියෙන්නේ කියලා පේනවනේ. පුංචි ගහක් යට හේවන එක තමයි මේ පැල 10ක් විතර තියෙන ටික මං තියාගෙන තියෙන. මේ පැල 10ක් තිබ්බ මම මේවා කට් කරලා පැල අරගන්න ගමන් තමයි කාලේ තිබ්බේ. එතකොට මම ඒ කාලෙන් කාලට ගස් යට ওই විදියට එක ඒවා හදලා එක විදියට තිබ්බ. ඒත් කාලයක් යද්දි මට තේරුණා මට මේ තියෙන ඉඩ ටිකක් මදි. මොකද මං කපන පැලවලින් පුංචි පැලේ නිසා මට නෙට් එකක් ගහගන්න ලොකු උවමනාවක් තිබ්බා. ඒ නිසා මං ඉතින් මෙහෙම නෙට් එකක් ගහගත්ත අඩු වියදමකින්. මං ගහගත්ත හැටිත් වීඩියෝ එකක් දාලා තියෙනවා. මුල්ම වීඩියෝ එක මං හිතන්නේ ඒක තමයි මම YouTube අප්ලෝඩ් කරපු. ඉතින් පේනවනේ චුට්ට ඉතින් මගේ තිබ්බේ වලින් පැල අරගෙන එතකොට අලුතින් පැල එකතු කරගෙන තමයි මම මගේ මේ පුංචි ඇන්තෝරියම් කලෙක්ෂන් එක එකතු කරගත්තේ. ඉතින් දැන්ට නම් මං ඇන්තෝරියම් සෙල් කරන්න අදහසක් නැහැ. ඒත් මං හිතනවා කවදා හරි පුළුවන් වෙයි කියලා. මොකද මං හරිම ආසාවෙන් තමයි මේ ඇන්තෝරියම් හදන වැඩේ කරන්නේ. ඉතින් දැන්ටත් මං ගාව පැල නම් ටිකක් තියෙනවා. ඒ ටිකත් මං හදාගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් එදා තිබ්බ තත්ත්වය අද තිබ්බ තත්ත්වය දැක්කම මට මං ගැනම සතුටුයි. ගොඩාක් අත්දැකීම් එක්ක එතකොට ගොඩාක් දේවල් ඉගෙනගෙන එතකොට හැමදේමත් එක්ක තමයි මම මේ ටික කරගත්තේ. ඇත්තටම දැන් YouTube එකේ ඉගෙන ගන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. වීඩියෝ ඕනි තරම් තියෙනවා ඉගෙන ගන්න. ඇන්තෝරියම් සම්බන්ධයෙන් නම් අනන්තවත් වීඩියෝ තියෙනවා. ඉතින් ඇන්තෝරියම් ව්‍යාපාරයක් විදිහට කරන්න කැමති කෙනෙක්ට, පොඩි බිස්නස් එකක් කරන්න කැමති කෙනෙක්ට ඉගෙන ගන්න හොඳ තැනක් තමයි මම නම් හිතන්නේ YouTube එක. මොකද මමත් ගොඩාක් කාලයකට කලින් YouTube එකේ තියෙන හැම වීඩියෝ එකම වගේ බැලුවා. ඒ බලලා තමයි මං ඉතින් පොඩ වැරදි අද ඉතින් මම මේ චූටියට හරි මේ ටික හදාගෙන තියෙන්නේ. එහෙම කරලා තමයි. මොකද වීඩියෝ බැලුවට අපේ ඉන්න පළාතට අනුව අපේ මේ මීඩියා එක අනිවාර්යෙන් හදාගන්න ඕනේ. ඉතින් කාලසටහනකට අනුව පොහොර ටික අනිවාර්යෙන් දාන්න ඕනේ. දිලීරනාශක. ඉතින් මේ හැමදේම එක තමයි මම මේ විදිහට මගේ පැල ටික හදාගන්නේ. ඉතින් ඉස්සරහට ඇන්තෝරියම් සම්බන්ධව මන් දන්න දේවල් ඔයාලත් එක්ක මම බෙදා ගන්නවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. මගේ වීඩියෝ එකත් එක්ක මේ වෙනකන් රැඳිලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලගෙත් මොන හරි අදහසක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා.